අද මම වීඩියෝ එක අරගෙන ඉන්නේ මම බොන කොලාජන් එක ගැන. මගේ ජිම් වීඩියෝස් වල මම අර මොකක්ද බොන්නේ කියලා. එතකොට මම ඒ ගැන විස්තර කිව්වේ නැහැ. ඒ ගැන ලොකු විස්තරයක් කරන්න ඕන නිසා තමයි මම YouTube වීඩියෝ එකක් විදියට මේක කරන්නේ. අද අපි කතා කරමු මෙන්න මේ කොලාජන් ගැන. ඉස්සෙල්ලාම අපි කොලාජන් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලාගෙන ඉමු. ගොඩක් අය මේ දැන් කාලේ ට්‍රෙන්ඩ් එකක් විදිහට කොලාජන් පාවිච්චි කරනවා. මොකද එයාලා කොලාජන් පාවිච්චි කරන්නේ සුදු වෙන්න කියලා හිතාගෙන. හැබැයි මම කියන්නම් මම කොලාජන් ගැන ටිකක් දන්න දේ සහ ඇයි මම කොලාජන් පාවිච්චි කරන්නේ කියලා. හොඳද? මම කොලාජන් පාවිච්චි කරන්න හිතුවේ සාමාන්‍යයෙන් ගැහැණු ළමෙක් අවුරුදු 20 වගේ පැන්නාම ඊට පස්සේ 20 24 වගේ කාලය පැන්නාම එයා වයසට යන්න පටන් ගන්නවා. පිරිමි ළමෙක් නම් 24න් වගේ පස්සේ. හැබැයි ගැහැණු ළමයි 20න් විතර වගේ පස්සේ ඊළඟට වයසට යන්න පටන් ගන්නවා. අපි වයසට යන සෛල කියලා සෛල జాතියක් තියෙනවා. එතකොට වයසට යන සෛල කියන జాතිය හරි නෑ වයසට යන සෛල නැති කරන කෑම ಜಾති ඒ වගේ දේවල් ડોක්ටර්ස්ලා මොන තරම් පැහැදිලි කරනවානේ. අර සෙල්නටික් ගැන මොනවාද හොම තියෙනවානේ. හරි වචන නැති වුණාට අපි දන්න විදිහට කතා කරමු. කොලාජන් කියන්නේ ප්‍රෝටීන් එකක්. කොලාජන් ප්‍රෝටීන් එක ඕනේ වෙනවා අපේ මේ සමේ ඉලාස්ටිසිටි එක පවත්වා ගන්න. කියන්නේ මේ සම එල්ලා වැටෙන්නේ වයසට යද්දි ඒක නැති කරගන්න නෙවෙයි. ඒක යම් තාක් දුරට අඩු කරලා සමට පිරිපුන් බවක් ඇති කිරීමේ හැකියාවක් ලබා ගන්න කියලා හිතාගෙන තමයි අපි කොලාජන් පාවිච්චි කරන්නේ. හැබැයි කොලාජන් කියන එක ප්‍රෝටීන් එකක් නිසා ඔයා මේ පාවිච්චි කරන කොලාජන් එක හරියටම ඔයාගේ හැම සුදු වෙන්න යනවද? එහෙම නැත්නම් ඒක එල්ලා වැටීම නවත්තන්න යනවද? එහෙම කියලා කියන්න බෑ. ප්‍රෝටීන් එක මොන ආකාරයට ප්‍රෝටීන් එකක් විදිහට වාගේ ඇඟේ තැම්පත් වෙයිද කියලා කියන්න බෑ. හැබැයි කොලාජන් ගැන මට අවධානය යොමු කරන්න සිද්ධ වුණේ කාලෙත් එක්ක මම කෙට්ටු වෙනවා මහත් වෙනවා ඒ වගේ කෙනෙක්. ඉතින් මම මාසයක් මහත් වෙලා හිටියොත් ඊළඟ මාසේ කෙට්ටු වෙලා. කැම්පස් වැඩත් එක්ක මගේ අනිත් වැඩත් එක්ක ඒ වගේ. ඉතින් මාව දන්න අය දන්නවා. සතියක් සමහර අය මම කෙට්ටුයි කියනවා සමහර අය ඊළඟට ආයෙ මම මහතයි කියනවා හොම. ඉතින් මම ජිම් ගියා හොම අරක මේක ප්‍රශ්න ගොඩක් එක්ක අර කෙට්ටු වෙනවා මහත් වෙනවා ඔය විදිහට වෙන්න පටන් ගත්තාම ඉක්මනින් හැම එල්ලා වැටෙන්න පටන් ගන්නවා. චූටි වෙනසක් මට දැනුණා. ඉස්සරට වැඩිය මගේ කියන්නේ දැන් මම මහත් වුණා කියන්නකෝ. මම මහත් වුණත් මට මගේ මූණේ තියෙන පිරිපුන් බව ගන්න බැරි වුණා මේ කාලය ගත වීමත් එක්ක. ඉතින් මම හොයලා බැලුවා මොකද්ද මේකට විසඳුම කියලා. මම ජිම් ගියාට එක්සර්සයිස් කරාට හොඳ කෑම ගත්තට ඒ මොනවා වුණත් මට ටිකක් අපහසු වුණා මගේ අර මූණේ තිබ්බ පිරිපුන් බව. කියන්නේ අවුරුදු 16 දී වගේ ගැහැණු ළමයි ගොඩක් ලස්සනයිනේ. ඉතින් මම අවුරුදු 16 ගැහැණු ළමෙක් නෙවෙයිනේ. 16 දී වගේ මගේ මූණේ තිබ්බ පිරිපුන් බව නැවත ලබා ගන්න නම් පාවිච්චි කරන්න වෙන්නේ කොලාජන් එකක් කියන නිර්දේශනය මට තැන් කිහිපයකින් ලැබුණා. ඔන්න ඔය හේතුව මත තමයි මම කොලාජන් කියන දේ පාවිච්චි කරන්න යමු වුණේ. හැබැයි කවදාකවත් කොලාජන් එකක් විතරක් බීලා ඔය කියන දේ ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒකත් බොරු වැඩක් වෙන්න පුළුවන්. මොකද මම කොලාජන් පාවිච්චි කරන්න ගත්තේ මම ජිම් එකට යන්න පටන් ගත්තට පස්සේ. මොකද ජිම් යන්න පටන් ගත්තට පස්සේ තමයි මම මගේ ඇඟ ගැන හිතන්නේ. මට මගේ ඇඟ ගැන හිතලා මට ආදරය කරලා මාව ලස්සන කරලා මාව රැක බලා ගන්න ඕනි කියලා හිතුණාට පස්සේ තමයි මම ජිම් එකට යන්න පටන් ගත්තේ. ඉතින් ජිම් එකට යනවත් එක්ක මම වේ ප්‍රෝටීන් එකක් ගත්තේ නැහැ. මම ගැහැණු ළමෙක් නිසා මම මුලදී කොලාජන් එකක් try කරලා බලන්න හිතුවා. මොකද කොලාජන් එකක් එක්ක මට ඕනේ හැම සූපත් කරගෙන ඉන්නේ ඉස්සෙල්ලාම. ඉතින් මට දැනෙච්ච දේ තමයි මම ජිම් එකට ගිහිල්ලා මහන්සි වෙද්දි මේ කොලාජන් කියන එක ප්‍රෝටීන් එකක්නේ. ඉතින් මම මගේ මසල්ස් බිල්ඩ් කරන්න එක්සර්සයිස් කරනකොට මට දැනුණා මේ කොලාජන් පාවිච්චි කරද්දී මගේ කොලාජන් එක මගේ මස් පිඬු වල දැන්පත් වෙනවද කියලාත් මට හිතුණා. මම දන්නේ මේ වීඩියෝ එක ડોක්ටර් කෙනෙක් එහෙම නැත්නම් මේවා ගැන දන්න කෙනෙක් දැක්කොත් මේක නිවැරදි කරන්න. මේ මම කියන්නේ මම දන්න දේ. හරිද? මොකද කොලාජන් කියන එක ප්‍රෝටීන් එකක් නිසා ඒක හැම සුදු වෙන්න යනවා කියලා කෙනෙක්ට කියන්න බෑ. ඒක මොන විදිහට ශරීරය ඇතුලේදී අපේ ශරීරයට උරාගයිද කියලා කියන්න බෑ. කොහොම වුණත් කොලාජන් ගැන හොයනකොට මට විශ්වාසයක් තිබුණේ නැහැ
ඒවා මිලදී ගන්න තැන් ගැන. ඉතින් මම කොලජන් කියන අදහස අත්හැරලා දාලා තිබුණේ. ඔයත් එක්කම තමයි මට මේ ජපානයේ මේවා ලැබෙන්න පටන් ගත්තේ. හරිද? ඒ ගැන අපි පස්සේ කතා කරමු. ඒ ගැන දන්න අය දන්නවා. හරි. ඉතින් මම කොලජන් පාවිච්චි කරන්නේ ඉතින් විශ්වාසවන්ත විදියට කොලජන් මට ගන්න පුළුවන් රටක් ජපානය නිසා. මොකද සාමාන්‍යයෙන් ජපානය වගේ රටකින් ඉතින් බොරු කරයි කියලා එහෙම ඉතින් කවුරුත් හිතන්නේ නැහැ. මේක ඩිරෙක්ට් මට ගන්න පුළුවන් ක්‍රමයක් මට තියෙන නිසා තමයි මම මේක ගත්තේ. මම මේවා මේ විකුණනව නෙමෙයි. මම මේ කොලජන්, ඒ කියන්නේ මගේ මේක ඉවරයි. මේ මීට කලින් 4ක් තිබුණා. මට හොඳටම මතකයි මම කොලජන් පාවිච්චි කරන්න පටන් ගත්තේ 2024 12 වෙනි මාසේ 6 හෝ 12 ඉඳලා. ඉතින් මේ වෙනකොට මම මාස 5ක් විතර පාවිච්චි කරා. මුල් මාස කිහිපේ නම් කිසිම වෙනසක් තිබ්බේ නැහැ. හැබැයි මම ජිම් එකට යන්න පටන් ගත්තා. මම ජිම් එකේ වර්ක්අවුට් කරන ගමන් මම හොඳ කෑම කනවා. ඒ කියන්නේ ප්‍රෝටීන් වැඩිපුර තියෙන ආහාර ගන්නවා. ඒත් එකම මම කොලජන් පාවිච්චි කරන්න පටන් ගත්තා. කොලජන් මෙන්න මේ වගේ පැකට් මේ වර්ග දෙකම එකම කට්ටියක් ගහන්නේ අර කොලජන් ප්‍රතිශතය අනුව තමයි මේක වෙනස් වෙන්නේ. මේක ටිකක් ගණන් වැඩි. මේක ඊට වඩා චුට්ටක් ගණන් අඩුයි. මේ පාර ජපානයෙන් ආපු එකක්. මේ තියෙන්නේ මම මේ දවස්වල පාවිච්චි කරේ මේ ඉවර වෙච්ච එක. මේක ඉවර වෙච්ච නිසා දැන් අපි මේකක් පාවිච්චි කරන්න පටන් ගමු. මම සාමාන්‍යයෙන් මේක මේ විදිහට කඩලා මේ විදිහට අරින්න තියෙනවා. එතකොට අපේ වටිනා කියන කොලජන් මේක ඇතුලේ තියෙනවා. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ මද රස්නි. ගොඩක් මේ අත දාන්න පුළුවන් මද රස්නි උණු වතුර එකකට මේකෙන් හැඳි දෙකක්. ඒ වුණාට මම ජිම් එකට ගියාම මට නිකන් අර හිතට එනවා මේකෙන් හැඳි 3ක් මේ වතුරේකට දාන්න ඕනේ කියලා. දැන් නම් මම මේකෙන් හැඳි 2ක් සාමාන්‍යයෙන් මේකෙන් හැඳි 2ක් තමයි මම පාවිච්චි කරන්නේ. මේකට දැම්මා. දිගල බොන්න තමයි තියෙන්නේ. මේකේ රස සීනි නොදා බොන බාර්ලි එකක රස තමයි එන්නේ මට නම්. මේක ඇල්ලතරෙන් බොන්න බෑ ඇත්තටම කියනවා නම්. තේත් එක්ක උනත් බොන්න පුළුවන් කියන ඒනට මම අර තද රස්නියකට දාන්නේ නැහැ මේක. මම බොන්නේ මේ ලා රස්නි වතුර එකකට දාලා උදේට තමයි ගොඩක් වෙලාවට බොන්නේ. සමහර වෙලාවට හවසටත් බොනවා. ඒක උදේට හවසට බොන්න පුළුවන්. මේ ඔයාලට Google Translate කරලා අර Google Translate එක දාගෙන අර ස්කෑන් කරලා ෆෝන් එකේ හොඳට මේ ජැපනීස් ඉංග්‍රීසි වලට මේ ට්‍රාන්ස්ලේට් කරලා ගන්න පුළුවන්. ඒ කට්ටිය අහලා තිබ්බනේ මම බොන එක ගැන තමයි ඔය කිව්වේ. මම බොන්න හේතුවත් මම ඔන්න කිව්වා. ඉතින් ප්‍රතිඵලත් මට ලැබුණා. ප්‍රතිඵල කියලා මම සුදු වෙලා නැහැ. මගේ මූණේ මෙන්න මේ දෙපැත්තේ මෙහෙම අර ඇතුළට ගිලා බහපු පෙනුමක් ආවා සාමාන්‍යයෙන් අවුරුදු 22කින් වගේ පස්සේ. ඉතින් මම මේක බොන්න පටන් අරගෙන දැන් ආපහු මට දැනෙනවා මගේ මූණ පිරීලා එනවා කියලා. හැබැයි මට කියන්න බෑ මේක කොලජන් එක නිසාම ආවා කියලා. මොකද මම ජිම් එකේ වර්ක්අවුට් කරා මගේ මසල්ස් හදාගන්න, ලෙග්ස් හදාගන්න, බිස්ට් එක හදාගන්න. එතකොට මගේ මුළු ශරීරයටම එක්සර්සයිස් වුණා. ඒතර ජිම් එකට ගිහිල්ලා එක්සර්සයිස් කරන ගමන් මම ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් මගේ ඇඟට ගන්න පුළුවන් ආහාර ගන්න පටන් ගත්තා. ඒත් එක්කම කොලජන් පාවිච්චි කරා. ඔය කියන හැම දෙයත් එක්කම තමයි මම මහත් වෙන්න ඕනේ කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් මගේ ශරීර සෞඛ්‍යය රැකගෙන මගේ වයසට යෑමත් එක්ක නිරෝගීව මගේ රූපය බැලන්ස් කරගන්න තමයි මම ජිම් එකට ගියේ. ඒත් එක්ක මම කොලජන් එකක් පාවිච්චි කරන්න පටන් ගත්තා. කොලජන් ගැන ඇත්තටම මට කවුරුත් කියලා තිබුණ නැහැ. මම දන්න විදිහට දැන් මේවා ගැන හොයන්න පටන් ගත්තාම හැමෝම වගේ මේවා පාවිච්චි කරනවා. හැබැයි කවුරුත් මට කිව්වේ නැහැ. මේක මමම
හොයලා මේ දැනගත්ත දෙයක්. ඉතින් ඒකල මම හොඳ දෙයක් හොයලා පාවිච්චි කරන්න පටන් ගත්තා. හැබැයි ඔයාලා දන්නවා මගේ TikTok එකේ ඉන්න අය මම මොන හරි දෙයක් හොයාගත්තොත් ඒක හොඳයි කියලා දැනනොත් ෂෙයා කරගන්නවා කියලා. මට කියන්න බෑ කොලජන් නිසාමද මේවා වුනේ කියලා. අපි මේක මේ විදිහට ගත්තාම මේ විදිහට හොඳට සීල් කරලා තියන්න පුළුවන්. ඉතින් මේ කොලජන් එක නිසාමද මෙහෙම වුනේ කියලා කියන්න බෑ. හැබැයි කොලජන් එක පාවිච්චි කරන්න පටන් අරගත්තට පස්සේ මට වෙනසක් දැනුණා. ඒක මොන වෙනසක්ද කියලා කියන්න දන්නේ නැහැ. මම සුදු වුණා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි වෙනසක් තිබුණා. ඒක පොසිටිව්. ඒ කියන්නේ හොඳ පැත්තට දැනුච්ච වෙනසක්. හැමත මගේ ඇඟට ඒ කියන්නේ මේ කොලජන් එක විතරක් නෙමෙයි මේකේ B විටමින් එහෙමත් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් අර මේක අපි අතිරේක දෙයක් විදිහටනේ ගන්නෙ. අපි දන්නේ නැහනේ අපි ලංකාවේ අය කන කෑමත් එක්ක කොලජන් අපිට ඇඟට ලැබෙනවා අඩුයි ඇත්තටම. අර චිකන්ගේ ස්කින් එක මේ කුකුලාගේ හැම ඒක අපි අයින් කරලා ගන්න. ඒකේ තියෙන අතර මාළුවන්ගේ හැම එතකොට ඔය වගේ දේවල් ඉතින් කොලජන් තියෙන්නේ නේද? ඉතින් ඒ වගේ කොලජන් ගොඩාක් ලැබෙන දේවල් අපි ගන්නවා අඩුයි. ඉතින් කොලජන් ස්වභාවිකව ගන්න නැත්නම් මේ වගේ පොඩියට මේ අමතර අතිරේකයක් විදිහට ඉතින් ගන්න පුළුවන් සල්ලි තියන අය. හැබැයි මේ කවමදාකවත් මම මේ සාමාන්‍යයෙන් මගේ TikTok වීඩියෝස් කරන අය නම් දන්නවා මම මේ වගේ දේවල් කාගෙන්වත් ඉල්ලලා ගන්න කියන කෙනෙක් නෙමෙයි. චූටි ගැහැණු ළමයි මේ වගේ දේවල් බලනවා නම් ඔයාලට ආසයි තේ. හැබැයි ඔයාලට තව කල් තියෙනවා. මොකද කොලජන් කියන දේ අපිට චූටි කාලෙන් පාවිච්චි කරන්න ඕනේ දෙයක් නෙවෙයි. ඉතින් ඔයා ජොබ් එකක් කරලා ඔයා සල්ලි හොයන කාලෙට තමයි මේ දේවල් ගන්න ඕනේ. කවදාවත් අම්මලා තාත්තලාගේ මේ වගේ වැඩියෙන් සල්ලි වේදම් කරන්න ඕනේ දෙයක් ඉල්ලන්න එපා. මම දැකලා තියෙනවා සමහර අය මේ වගේ වීඩියෝස් කොලජන් නරක මේක දැක්කාම තව කෙනෙක්ව මෙන්ෂන් කරලා අරන් දෙන්න කියලා එහෙම කියන්න එපා. අපිව බලා ගන්න ඕනේ. අපිව ලස්සන කරන්න. අපි මහන්සියලා අපි සල්ලි හොයා ගන්න ඕනේ. අපි ලස්සන කරගෙන ඉතින් අපි ලස්සන ජීවත් වෙන්න ඕනේ. කොහොම වුණත් ඔයා කොලජන් එකක් පාවිච්චි කරනවා නම් පරිස්සම් වෙන්න. ඒක විශ්වාසවන්ත තැනකින් ගන්න. මොකද මේ ලෝකේ ඕන තරම් දැන් කොලජන් බොනවා කියලා දාන්න නිසා පුදුම විදිහට කොලජන් නිෂ්පාදන තියෙන්නේ. හොඳද? මම ඉතින් පාවිච්චි කරන්නේ ජපාන් එකක්. මේක made in Japan. මට ජපානයෙන් කෙලින්ම ලැබෙන්නේ. තවත් කට්ටිය හරහා නෙවෙයි ලැබෙන්නේ. ඒ නිසා මට විශ්වාස නිසා මම මේක පාවිච්චි කරන්නේ. මම කියනවාට මේක පාවිච්චි කරන්න කියලා නෙවෙයි. මගෙන් ගොඩක් අය අහලා තිබුණා මම ජිම් එකට ගිහිලා ඉල්ලලා මම සාමාන්‍යයෙන් ඩේලි අර කරන දේවල් දාන පුංචි ෂෝට් වීඩියෝස් වල අර දෙයක් බොනවා පේනවා. ඉතින් මොකක්ද ඔයා බොන්නේ ප්‍රෝටීන් එකක්ද කියලා කට්ටිය අහනවා. මම පාවිච්චි කරේ කොලජන් එකක්. වේ ප්‍රෝටීන් එකක් නෙමෙයි. ඉතින් මගේ කොලජන් එක අද මට ෂෙයා කරගන්න ඕන උනේ ඒක තමයි. අවුරුදු 24 වගේ පහුවෙච්ච ගැහැණු ළමයි ඉතින් කොලජන් එකක් බීලා තමන්ගේ ශරීරයේ අර හැමේ වයසට යාමේ ඒ දේවල් අඩු කරගන්න යම්කිසි උත්සාහයක් දරුවාට ඉතින් ඒක නරකක් වෙන්නේ නැහැ. හැබැයි ශරීරයට අහිත කරන එකක් කියලා 100% විශ්වාසයක් ඇතුව තමයි ඒ දේ කරන්න ඕනේ. ඒ වගේම කොලජන් බොන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒක බොරු. දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. එහෙම එකක් නැහැ. ඔයා අර කොලජන් අඩංගු දේවල් තියෙනවනේ. කොලජන් සුප් හදාගන්න පුළුවන්. කොලජන් අඩංගු chat GPT තියෙනවනේ දැන්. ඔයාලට කොලජන් අඩංගු ආහාර මොනවද කියලා සිංහලෙන්ම chat GPT එකේ ගහන්න. එතකොට ඕන තරම් එනවා. ඒවා කන්න පුළුවන්. ඒවා කාලා කොලජන් වැඩි කරගන්න පුළුවන්. එහෙම කැවෙන්නේ නැහැ කියලා හිතන කෙනෙක් නම් මේ වගේ දේවල් බොන්න පුළුවන්. ඒ නැතත් කමන්නේ ඔයා දුක් වෙන්න එපා. මේ මගෙන් කට්ටිය අහලා තිබුණා. ඉතින් ඒ අහලා තිබිච්ච එකට තමයි මේ වීඩියෝ එක කරේ. TikTok වීඩියෝ එකක් මෙච්චර දිගට දාන්න බෑනේ. ඒකයි මම ඒ අයට මේ විදියට උත්තර දුන්නේ. මම පාවිච්චි කරන කොලජන් එක මේක කියලා දැම්මොත් එහෙම මම ට්‍රෙන්ඩ් එකට කොලජන් බොන කෙනෙක් වගේ වෙනවා. එහෙම නැහැ. මට තිබුණ ප්‍රශ්නයක් මගේ මූණේ මෙහි මේ බහැලා වගේ තිබුණා. දැන් මාව පුද්ගලිකව දන්න කෙනෙක් මේ වීඩියෝ එක දකිනවා නම් එයාගේ හිතයි හාවු තමයි. මෙයා එහෙම තමයි. මෙයාගේ පොඩි මේ අර පොඩි බහැලා ගියපු පෙනුමක් තිබුණා. දැන් එහෙම නෑ. දැන් එයාගේ පිරිච්ච පෙනුමක් තියෙනවා කියලා හිතයි. ඉතින් මේක තමයි මගේ කොලජන් රහස. ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත ගොඩක් අය අහලා තිබිච්ච නිසා. එහෙනම් පුළුවන් අය පුළුවන් විදිහට චූටි දෙකකින් හරි කමක් නැහැ. ලස්සනට තමන් ජීවත් වෙලා ඉන්න කාලේ ලස්සනට ඉන්න. ගොඩක් වෙලාවට ලස්සන කියන්නේ
අමතර දේවල් ගන්න එකවත් බොන එකවත් නෙවෙයි. මම පිළිගන්න විදිහට ලස්සන කියන්නේ පිරිසිදුකම සහ නිරෝගීකම. මගෙන් ගොඩක් අය අහලා තිබුණා මොනවද ඒ බොන්නේ? ඒ ගැන කියන්න. මොකක්ද ඔයාගේ කොලාජන් එක කොහෙන්ද ගෙන්නන්නේ? ඒ විදිහට අහලා තිබුණා. ඒකට උත්තරේ තමයි මේක. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් දවසක හම්බෙමු. මේ වීඩියෝ එක පුරාවට මම තැන් කීපයකම කිව්වා මම ජිම් එකට ගියා කියන එක. මොකද අපි එක්සර්සයිස් කරනකොට තරුණ වෙන්න වෙනම සපෝට් එකක් ඒකෙන් අපිට ලැබෙනවා. ඒක තමයි මෙතනදී ප්‍රධානම දේ. කොලාජන් එක නෙමෙයි ප්‍රධානම දේ. එක්සර්සයිස්. ඒකත් මතක තියාගන්න. ඒ වගේම ඔයා හැම වෙලේම හිතන්න ඔයා තරුණ වෙනවා කියලා. වයස කියන එක ගණන් ගන්න එපා. ඔයාගේ බර්ත්ඩේ එක ගණන් කර කර ඉන්න එපා. ඔයා වයසට යන්නේ නැත්නම් ඔයා වයසට යන්නේ නැහැ කියලා හිතන්න. එතකොට ඔයාට පුළුවන් හැමදාම තරුණ විදියට ඉන්න. මෙන්න මේ වගේ මේ පාට ඒ වගේ දෙකක් මම ඉවර කරා. එතකොට මේකේ පොඩි එක. ඒ කියන්නේ මේ සයිස් එක. මේක ලොකු එක. මේක මේ සයිස් එකෙන් රෝස පාට ඒවා දෙකක් ඉවර කරා. මේ සයිස් එකෙන් ගෝල්ඩ් කලර් ඒවා දෙකයි. රෝස පාට ඒවා දෙකයි ඉවර කරා. දැන් තියෙන්නේ මෙන්න මේ පාර මට ලැබුණේ මෙන්න මේ ලොකු දෙක. ඒ දෙකත් ඉවර කරන්න මාස 4ක් විතරයි මම හිතන්නේ. 4ක් නැතුනමාරක් වගේ. මේකක් තේ හැන්දෙන් 2 ගානේ බීපුවාම මාසයක් තියාගන්න පුළුවන්. තේ හැන්දෙන් 3 ගානේ බිව්වොත් මාසයක් තියාගන්න බෑ මේක. එහෙනම් මම මේ ලොකු එක පාවිච්චි කරේ නැහැ. මේ පුංචි ඒවා තමයි මෙච්චර කාලයක් පාවිච්චි කරේ. මේ ලොකු එක මම හිතනවා මාස එකමාරක් චුට්ටක් වැඩියෙන් වගේ තියාගන්න පුළුවන් වෙයි.